මේ සෙබළුන් මේ සතුන්ව කොතනටද රැගෙන යන්නේ? රාජ මන්දිරයට. කුමටද? වාර්ෂික බිලි පූජාවට. බිලි පූජාවට? නවතින්න. කුමටද නිර්දෝෂී සතුන්ට වදහිංසා පමුණවන්නේ? ඒ ශ්‍රමණය අපේ මාර්ගයෙන් ඉවත් වෙනු. ප්‍රාණය අහිමි කිරීමෙන් මිස ඔබට මාර්ගයෙන් මා ඉවත් කළ නොහැකි. පළමුව මට පවසන්න. මේ නිර්දෝෂී සතුන් ඔබ කුමටද රැගෙන යන්නේ? මේ සතුන් බිලි පූජාවක් පැවැත්වීම සඳහා. ඔබ මේ සතුන්ගේ මරණයෙන්ද ශාන්තියක් පතන්නේ? ඒද ඔබගේ ධර්මය? එසේනම් මේ සතුන් බිලිදීමට පෙර අවශ්‍යයි නරබිල්ලක් දීමට මගේ ධර්මයට අනුව. කවුරුන්ද නරබිල්ල? මම? මම ඔබේ නරබිල්ල. කුමක්ද බාධාවේ අර්ථය? අප ඉටු කරන්නේ අපේ කර්තව්‍ය. අපගේ මහරජු බොහෝ විශාල යාගයක් කිරීමටයි සූදානම. ඔහුට එය පැවැත්වීමට මේ සතුන් අවශ්‍යයි මේ මොහොතේ. කුමක්ද ඒ ධර්ම පිළිවෙත? ඔහුට කුමක්ද හිමිවන ශාන්තිය මොවුන් බිලි වූ පසුව? ඒ කිසිවක් මා දන්නේ නැහැ. අප ඉටු කරන්නේ අපගේ මහරජුගේ ආඥාව පමණයි. මා දන්නේ ධර්ම ආඥාව පමණයි. මේ සතුන්ව බිලිදීමට ඉඩහළ නොහැකි. වහාම ඔබ පවසන්න ඔබේ මහරජුට බිලි පූජාවට යොමු කරන සතුන් එක තපස්වරයෙක් වළකන බව. නුඹ අපගේ මහරජුට එසේ පවසා සිටියේ? නැහැ. මා පැවසුවේ මානව ධර්මයට අනුකූලව. අපගේ මහරජුගේ ආඥාව හේතුවෙන් ශ්‍රමණයෙක් නුඹ ගැලවුණා. එසේ නොවන්නට මේ වන විටත් නුඹ මාතින් හිස සිඳගෙන අවසන්. ඔබට කළ හැකිය. තපස්වරයෙක්? ඒ පුවතද ගෙනාවේ? මහරජුනි ඔහු අපගේ මාර්ගය අවහිර කළා. කෙසේවත්ම ඒ සතුන් මැරීමට නොදෙන බව පැවසුවා. මෙය මගධ නරේෂ් බිම්බිසාරයන්ගේ රාජ්‍ය. කිසිදු බියක් නොමැතිව කවරෙක් දෙසේ පැවසුවේ. ඔහු කිසිවකට බිය නැහැ මහරජුනි. අඩුම තරමින් ඔහුගේ මරණයටවත් මා හොඳින් පැවසුවා. රෞද්‍ර ස්වරයෙන් ගර්ජනය කළා. නමුත් ඊට ඔහුගේ පිළිතුර වුණේ පළමුව තමාව බිලිදී සතුන්ව දෙවනුව බිලිදිය යුතු බව. එතරම් ධෛර්යයක්? එසේනම් ඔහුව හම්වීම අවශ්‍යයි. සියලු වැසියන් දකීවි මගධ නරේෂ් බිම්බිසාරයන්ට එරෙහි වූ තපස්වරයෙකුට අත් වූ ඉරණම. මහරජුනි, හිසයි සිඳලිය යුතු. මෙය මගේ රාජ්‍ය. මෙහි පවතින්නේ මගේ අනසක. අසංඛ්‍යයක් රාජ්‍ය බිහිවී අසංඛ්‍යයක් රාජ්‍ය බිඳී ගියා. හටගත් සියල්ලක්ම අවසානයේ වෙනසුණා. නුඹට අවශ්‍ය අපට ධර්මය උගන්වන්නටද? මට අවශ්‍ය ධර්මයේ නාමයෙන් සිදුවන මේ අධාර්මික ක්‍රියාව ඔබට අවබෝධ කරවීමට. යම් හේකින් තපස්වරයෙක් නොවුණා නම් නුඹේ බිලි පූජාවයි මෙහි සිදු කරන්නේ. තාපසේකුගේ හිස සිඳීමේ පාපයෙන් අද දින ඔබ මා මුදා ගන්නවා. නුඹට අද මම මහරජ බිම්බිසාර, සිද්ධාර්ථ ඔබ තපස්වරයෙක්. කෙතරම් පාපයක්ද සිදුවන්නට ගියේ? ඔබ රැකිය යුතු මගේ ජීවිතය පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත නැසීමත් පාපයක්. කොතරම් අසරණ දෝ. ප්‍රශ්නය මොවුන්ගේ ජීවිතය හෝ මරණය ගැන නොවේ. ප්‍රශ්නය ජීවිතය සහ මරණය අතර චක්‍රයෙන් මිදෙන මාර්ගයක් සෙවීමයි. එයයි උතුම් සතුට මා සොයා යන. නැතහොත් මේ තිරිසන් සතුන් මෙන්ම අපටත් කිසිවක් නොදැනයි මිය යාමට සිදුවන්නේ. මේ සිදුවන්නේ නිර්දෝෂී සතුන්ව නිකරුණේ මරා දැමීමක්. මහරජ මෙයින් සිදුවන්නේ තව තවත් පව් රැස්වීමක්. මේ සතුන්ව බිලි දෙන්නේ ඔබ දෙවියෙකුටද? හීන දීන ලාමක යක්ෂයෙකුටද? කුමන ධර්මයකද ඔබට අසරණ සතුන් මෙසේ මරා දැමීමෙන්
සතුට උදාවන බව පැවසෙන්නේ. ඔවුන්ටත් වචන පවසන්නට හැකිනම් පවසාවී ඔවුන් විදින දුක, පාපයේ දුක, තිරිසන් දුක, අසරණ සතුන්ට කරුණාව දක්වන්න. එයයි ධර්මය. ඔබ වද මුලාවට පත් කළේ අසත්පුරුෂයන්ගේ අධර්මය. අද මගේ මිත්‍රයා මාන්දකාරෙන් මුදාගත්තා. අද සිට මගදේමේ කිසිදු බිලි පූජාවක්, කිසිදු සත්ව ඝාතනයක් සිදු කිරීම සපුරාතහ නම්බනවා. ඒ රාජනියෝගයක්. සිද්ධාර්ථ, මට ඔබව මෙසේ දැකීම මහත් අවුලක්. එතරම් සවිමත් නැහැ මගේ සිත තවමත්. බිම්බිසාර වික්ෂෝප වෙනවා. ඔබ නිදන්නේ මේ දෝවිලි පොළොවේ. නෑ සිද්ධාර්ථ, මා සමග රාජ මන්දිරයට යමු. ඔබට මගද රාජ්‍යමුවත් විචාරිය හැකි. නෑ. මහරජ බිම්බිසාර, මා නිසාද අර නිර්දෝෂී සතුන්ගේ දිවි රැකුණා. ඔවුන් ප්‍රකාර අපමණ සතුන් මේ දුකින් ජීවිතයේ සුවිසල් පීඩාවක් කුසලන්නේ. සැම තැනම දුක, සිත් පීඩා. මට අවශ්‍ය මේ දුකින් එතරව ගොස් ඔබ ඇතුළු සියලු ලෝ සතුන්ට ශාන්තිය මාර්ගයේ විවර කිරුමට. අන් අයගේ දුක් දුරලීමේ අරමුණින් තමාගේ සැපය අත්හර දැමුවන් මා දැක නැහැ පෙරදී. ඔබ වැනි උතුම් මහා පුරුෂයෙක් මිත්‍රයෙකු ලෙස ඇසුරු කිරීමත් භාග්‍යයක් සිද්ධාර්ථ. ඔබ හම්වීම භාග්‍යයක්.